මේ සිදුවීම වෙලා තියෙන්නේ මාතර බ්‍රවුන් සිල්වල නම් ගමනක් කල්පිතයි. ඇසූ පමණින් ඇඟ කිලිපොලා යන නමුත් අදටත් ඕනෑම කෙනෙකුට සියසින් බලාගත හැකි සත්‍ය කතාවක්. දිනය 2018 වර්ෂය. මම සැෆයර් ගාඩන්ස් නම් නමින් කාමර 14ක් යුත් උත්සව ශාලාවක් සහ නවාතැන් පොලක් මිලදී ගත්තා. හැම දෙයක්ම සාමාන්‍ය පරිදි සිද්ධ වුණා. එදා දවස ගෙවිලා ගියේ හරිම කාර්ය බහුල විදියට. පසුදා සේවක වැටුප් ගෙවීමට තිබූ නිසා මම එදා රෑ 12 වෙනකම්ම මගේ ඔෆිස් කාමරයේ වැඩ කරා. වේලාව රෑ 12:20ට විතර ඇති. මම ඔෆිස් එකෙන් එළියට බැහැලා කොරිඩෝව දිගේ පිහිනුම් තටාකය පැත්තට ඇවිදගෙන ගියා. මුළු හෝටලයම නිහඬයි. එකපාරටම මම ගැස්සුණා. අසල තිබුණු කාමරයකින් කාන්තාවක් අඬන හඬක් මට ඊටම පැහැදිලිව ඇහුණා. මම නතර වෙලා ඒක අහගෙන හිටියා. කවුරුත් නැති ඒ මහරෑ ඊටම සිහින් හඬින් කවුදෝ කාන්තාවක් අඬනවා. මම වහාම රිසෙප්ෂන් එකට කතා කරා. කාමර අංක 10 කවුද ඉන්නේ? මම ඇහුවා. සර්, ඒ කාමරය අද බුක් කරලා නැහැ. ඒකේ කවුරුවත් නැහැ. රිසෙප්ෂන් එකේ සේවකයා දුන්න උත්තරෙන් මගේ හිතට ලොකු සැකයක් ආවා. මම සේවකයෙකුට වහාම යතුරු අරගෙන එන්න කිව්වා. මමයි සේවකයයි කාමරය ළඟට ගියා. යතුර දාලා දොර අරිනවත් එක්කම අර ඇඬූ හඬ එකපාරම නැවතුණා. කාමරේ කවුරුවත් හිටියේ නැහැ. හැබැයි බාත්රූම් එකේ වතුර කරාමේ සම්පූර්ණයෙන්ම ඇරලා වතුර ගලාගෙන යනවා. මම සේවකයාට දොස් පවරලා කරාමය වහලා දොර ලොක් කරගෙන ආපහු ආවා. වෙලාව පාන්දර 1:30ට විතර ඇති. මම ගෙදර යන්න කාර් එකේ යතුරු ගන්න ආයෙත් ඒ පැත්තට ආවා. විශ්වාස කරන්න, ආයෙමත් අර කාන්තාව අඬන හඬ. මම ආයෙත් සේවකයා ලවා දොර ඇරෙව්වා. කාමරේ කවුරුවත් නැහැ. හැබැයි අර වැහුව කරාමය ආයෙමත් ඇරලා. සර්, මම මේක වහලයි ගියේ. සේවකයා බයෙන් ගැහෙන්න ගත්තා. අදටත් සමහර දවස්වලට ඒ අద్භූත ඇඬුම් හඬ ඇහෙනවා. යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකලත් මම හාමුදුරුවෝ නමක් වැඩම කරවලා බැලෙව්වා. උන්වහන්සේ පැවසුවේ එහි අමනුෂ්‍ය බලවේගයක් ඇති බවයි. මම දැන් ඒ කාමරය වසා දමා ජල සැපයුම පවා විසන්ධි කර තිබෙනවා. මෙය අදටත් අභිරහසක්, නමුත් සත්‍ය සිදුවීමක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔයගොල්ලොන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලටත් මේ වගේ සිද්ධි වෙලා තියෙනවා නම් ඒ සිදුවීම පහලින් කමෙන්ට් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. සුබ දවසක්.